ආයුබෝවන් ඔබට සුබ දවසක්. මේ ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තුවේ හඬ. අයිබෝවන් හිතවතිය මේකට අමතන්න ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තුවේ හඬ සිංහල සේවයයි. මෙම සේවය ඔබට ගෙනෙන ශ්‍රී ලංකා සෙවන්ත් ඇඩ්වෙන්ටිස් ක්‍රිස්තියානි සභාව අනුග්‍රහයෙන් බව ඉතා ආඩම්බරෙන් ඔබට මතක් කරන්නට කැමැති. හිතවතිය සෑමදාම මේ සුපුරුදු වෙලාවටම ඔබත් අපත් සමග එකතු වීම පිළිබඳව අපි ඔබට ස්තුති කරනවා. ඔබ අපට ඒවා ඇති ප්‍රතිචාරවලට ස්තුතිවන්ත වෙනවා. ඔබට මතක් කරන්නට කැමති අසන්නෙනි අපගේ මේ වැඩසටහන් ඔබට අන්තර්ජාලයට යන්නට හැකියාව තියෙනවා නම් අවස්ථාව තියෙනවා ඔබට අන්තර්ජාලය තුලින් අපගේ පසුගිය වැඩසටහන් වලට සවන් දෙන්නට පුළුවන්. ඔබ කල යුත්තේ Google කියනා වූ අන්තර්ජාලයේ පිටුව පෙරලලා එහි awr.org කියනා වූ ලිපිනය ටයිප් කරලා එයින් ඔබට මතුවන්නා AWR පිටුවේ ලැන්ග්වේජස් කියනා ස්ථානයට ගොස් ඒද ක්ලික් කරලා එතනදී ඔබට පුළුවන් ඔබට අවශ්‍ය කරන ඔබට කැමති භාෂාව තෝරගන්න. ඔබට සිංහල භාෂාව කැමති නම් සිංහල කියලා තෝරන්න. එවිට අපගේ වැඩසටහන් ඔබට අසන්නට පුළුවන්. ඒ වගේම ඔබට එම වැඩසටහන් ඔබට හැකියාව තියෙනවා නම් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් ඔබගේ කම්පියුටර් එකට. මම නැවතවරක් මතක් කරන්නම් awr.org කියලා ගහන්න ඕනේ. ඒ වගේම ඔබට අපට කතා කරන්නත් පුළුවන් මෙන්න මේ සුපුරුදු අපගේ දුරකථන අංකයට 011 2 5 8 5 8 5 1 මේ අංකයට කතා කරම ඔබට පුළුවන් අපගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්නට අපට පුළුවන් දේවග දෙවරු තුලින් එම ප්‍රශ්නට උත්තර දෙන්නට. ඒ වගේම ඔබට ලියන්නට ඔබගේ විද්‍යුත් තැපැල් ඇඩ්‍රස් එකත් මම ඔබට දෙන්නම් අපගේ awr@slm.lk awr@slm.lk කියන විද්‍යුත් තැපැල් ලිපිනයට ඔබට පුළුවන් අපිට ලියන්න. හොඳයි, අදත් අපි ඔබට ඉදිරිපත් කරන්නට කල්පනා කරනවා මම බයිබලයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්නට ඔබට මම ලැහැස්තිලා ඉන්නවා. අද මා කතා කරන්නට යන උත්පත්ති පොතෙන් ඔබට බයිබල් ප්‍රශ්න ඉදිරිපත් කරන්නට. ප්‍රශ්නේ මම ඉදිරිපත් කරනවා, බයිබල් පාඩයත් ඉදිරිපත් කරනවා. පසුව මම ඔබට උත්තර ඒ ගැන උත්තර කියලා දෙන්නම්. දවසේ කිටි සිතුවිල්ලකටත් හැරල් ප්‍රනන්ද දේවගැතිතුමා ගෙනෙන්නා වූ ධර්මදේශනාවකටත් මියුරු කිතුණු ගීතිකාවටත් ඔබට සවන් දෙන්නට පුළුවන්. අසන්නේ ඔබ මේ ඉතිරි සිටින්නේ ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තුවේ හඬ සමග. දැන් මම ඔබට ඉදිරිපත් කරන්නට කැමති උත්පත්ති පොතෙන් උපුටා ගන්නා ලද වැදගත් ප්‍රශ්න ටිකක් ඔබගෙන් අසන්නට. ඔබේ පළවෙනි ප්‍රශ්නේ තමයි ආබ්‍රහම්ගේ බිරිඳගේ නම කුමක්ද? ආබ්‍රහම්ගේ බිරිඳගේ නම කුමක්ද? මේ ඔබට සොයාගන්න පුළුවන් බයිබලයේ උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ. දෙවෙනි ප්‍රශ්නය ඊසාක්ගේ පුතුන් දෙදෙනාගේ නම් සඳහන් කරන්න. ඊසාක්ගේ පුතුන් දෙදෙනාගේ නම් සඳහන් කරන්න. මේ ඔබට උත්පත්ති පොතේ 27 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සහ 6 වෙනි පදයේදී කියවා සොයාගන්නට පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නය මහලුව ඇස් අන්ධ වී සිටි ඊසාක් තමාගේ මරණය ආසන්න බව දැන ඒසව්ට කීවේ කුමක් ගෙනෙන්නට කියලාද? ඇයි එහෙම කිව්වේ? උත්පත්ති 27 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 4 වෙනි පදයේ දක්වා කියවුවොත් ඔබට මෙම ප්‍රශ්නයට උත්තර ලබා ගන්න පුළුවන්. මම මේ ප්‍රශ්න වලට පසුව ඔබට උත්තර ලබලා දෙනවා. ඔබට පුළුවන් ඔබේ බයිබලයක් තියෙනවා නම් මේ ගැන හොයලා ඔබ බලන්න උත්තර සොයා ගන්න. ඊට පස්සේ මම දෙන්න උත්තර සමග සසඳලා බලන්න හරිද කියලා.
ඊළඟ ප්‍රශ්නේ මම ඔබට ඉදිරිපත් කරන්නේ පියාව රවටා ආශිර්වාදය ලබා ගැනීම මුලදී අදිමදි කළ ජාකොබ් කාගේ පෙරත්ත කිරීම පිට තම පියාව රවටා එය ලබා ගත්තාද? උත්පත්ති 27:12 වෙනි පදය. හොඳයි, මං ඒ ප්‍රශ්න ටික පමණක් ඉදිරිපත් කරනවා. පසුව මං මේ ඔබට මේ ප්‍රශ්න වලට උත්තර සපයලා දෙන්නම්. අපි දැන් මියුරු කිතුණු ගීතිකාවකට සවන් දෙමු. ඔබ මේ ඉක්‍රී සිටින්නේ ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තු වෙන සමය. අද දවසේ කෙටි සිතුවිල්ලට මා තෝරාගත්තා ලූක්ගේ සුභාරංචි පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 19 සිට 24 දක්වා පද එයින් කියවන්නට, ඒ වගේම බයිබල් පදයේ ලෙස මා තෝරාගත්තා ජාකොබ්ගේ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ කියවන්නට. ප්‍රේමවන්තයනි, ස්වාමින් වහන්සේ වඩින තෙක් ඉවසිලි මත් වන්න. ඉවසීම වරදවා තේරුම් ගෙන ඇත. ඉවසීම වනයි තම ඉරණමට යටත්වීම හෝ අවනත වීම හේතු වෙන්නේ නැහැ. ඉවසීම නම් දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල හේතුකට ගෙන ඕනෑම දෙයකට මුහුණ දීමට අපව පොළඹවන බලාපොරොත්තුවෙන් නැවති සිටීමයි. ඉවසීම ක්‍රියාවට පොළඹවන බව සුද්ධ ලියවිල්ලේ සඳහන් කරලා තියෙනවා. හේබ්‍රේව 12 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ මෙහෙම සඳහන් කරනවා, අපට දුවන්නට තිබෙන දිවීම ඉවසීමෙන් දුවමු. තවද යාකෝබ් 1:4 කියලා තියෙනවා, සෑම අතින්ම පරිපූර්ණව සිටින පිණිස ඉවසීමේ ගුණධම ක්‍රියාත්මක වේවා. ඉවසන තැනැත්තා තමාගේ දේව භක්තිය ප්‍රකාශ කරන්නේය. දෙවියන් වහන්සේ දෙස ඉවසීමෙන් බලා සිටින ඇත්තෝ ආශිර්වාද ලද්දයෝයි. යෙසායා දිවස්වරයා අපිට කියලා දෙනවා. ඒ වගේම යෙසායා 30:18ත් අපිට කියන්නේ. එම නිසා සමාජයේ ජීවත් වන අපේ සියලු දෙනාටම
ඉවසීමේ ගුණය අවශ්‍යයි. අප ඉවසන විට දෙවියන් වහන්සේ අපට ජයගන්නට සලස්වන සේක. එනිසා අපි යාඥා කරමු ඉවසීමක් නැති අය වෙනුවෙන්. සුද්ධාත්මයන් වහන්ස පියාණෙනි වහන්සේගේ පිහිටෙන් අපට ඉවසීමෙන් ජීවත් වෙන්නට මඟ පෙන්වීම මැනව. ආමේන්. ඔව් අසන්නනේ ඔබට මං බයිබලයේ තුලින් ප්‍රශ්න වගේක් ඉදිරිපත් කරන්නේ 4ක් විතර. බයිබල් පද සමග මා හිතන ඇති ඔබ දැන් ඒ බයිබල් පාට අරගෙන කියවලා උත්තර සොයාගන්නට ඇති කියලා. හොඳයි, මෙන්න මගේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි සාරා. ආබ්‍රහම්ගේ බිරිඳගේ නම සාරා. දෙවෙනි ප්‍රශ්නය ඊසාක්ගේ පුතුන් දෙදෙනාගේ නම් සඳහන් කරන්න කියලා කිව්වනේ. ජාකොබ් සහ ඒසව්. ජාකොබ් සහ ඒසව්. එතකොට මතකද තුන්වෙනි ප්‍රශ්නය? මහලු ඇසන්දෝ සිටි ඊසාක් තමගේ මරණය ආසන්න බව දැනගෙන ඒසව්ට කිව්වේ කුමක් ගෙනෙන්නද කියලාද? එහෙම කිව්වේ ඇයි? උත්තරය තමයි පළවෙනි එක වනයේට ගිහිල්ලා දඩයම් කරලා මුව මසින් ඊසාක් ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් සාදාගෙන එන්නට. දෙවෙනි කාරණේ තමයි ඊසාක් මැරෙන්නට පෙර ඒසව්ට ආශිර්වාද කරන්නටයි. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය මතකද? පියාව රවටලා ආශිර්වාද ලබා ගැනීමට මුලදී අධිමති කළ ජාකොබ් කාගේ පෙරැත්ත කිරීම පිට තම පියාව රවටා එය ලබා ගත්තේද? ඔව්, ඒකට උත්තරේ තමයි තමාගේ අම්මා වන රෙබේකාගේ කීම පිටයි. මෙන්න මෙයයි ඒ මා කලින් ඉදිරිපත් කළා වූ ප්‍රශ්න වලට උත්තර. මා හිතනවා ඔබ සොයාගත්ත උත්තරත් මේ උත්තරත් එයා බලන්න හරිද කියලා. එහෙම නැත්නම් ඔබ වෙනම කොලයක ලියාගෙන මේ ප්‍රශ්න තුලින් ඔබට තවත් වැඩිදුර ඉගෙන ගන්නට පුළුවන්. දැන් අපි දේවගති හැරල් ප්‍රනාන්දු ගෙනෙන්නා වූ ඒ සුමధుර දේශනාවට සවන් දෙමු. මගේ ප්‍රිය දූ දරුවනි, ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය හා මරණය කරන කොටගෙන ඔබව මුදවාගත් පසුව ක්‍රිස්තුස් වහන්සේ සමග මලවුන්ගෙන් නැගිටෙව් බවත් සුදු පාවුලුතුමා එපිස පොතේ දෙවැනි පරිච්ඡේදයේ 5 ඉඳන් 6 යන්නා වූ පදවන් වල පෙන්වා දීලා තිබෙනවා. මෙහෙම අපේ ක්‍රිස්තුස් වහන්සේ මාංශගත වීමේදී අප උන්වහන්සේ සමගයි ජීවත් වූ නොකලල් ජීවිතයේදීත් කුරුසිය මතදීත් අපි උන්වහන්සේ සමගයි. උන්වහන්සේ මලවුන්ගේ නැගිටීමේදීත් අපි උන්වහන්සේ සමගයි. ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයට ගොස් පියාණන් වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්තා. ඔබත් මමත් එතන උන්වහන්සේ සමග ඉන්නවා. දෙවියන් වහන්සේ අපව නැගිටුවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමග හිඳ වූ බව එපිස පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සඳහන් කරලා තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ කළ සියල්ලම මනුෂ්‍ය ජාතියට දුන්න ත්‍යාගයක් වෙනවා. නමුත් දෙවියන් වහන්සේ මැවීමේදී නිදහස් කැමැත්තක් මනුෂ්‍යයාට දී තිබෙන නිසා මනුෂ්‍යයාගේ කැමැත්ත අවශ්‍යව තිබෙනවා. එම කැමැත්ත එමත් නැතිනම් ප්‍රතිචාරය නම් ඇදහිල්ලයි. මේ ගැන එපිස පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ 9 වෙනි පදවල පාවුල්තුමා මෙහෙම සඳහන් කරලා තිබෙනවා. මක්නිසාද ඇදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නහුය. එය නුඹලාගෙම්න නොව දෙවියන් වහන්සේගේ දීමනාවයි. කිසිවෙක් පාරට්ටු කර නොගන්න පිණිස එය ක්‍රියාවලින් නොවේ. ගැලවීම සම්පූර්ණයෙන්ම 100%ක්ම අපට දෙන ලද දෙවියන් වහන්සේගෙන් වූ මිල කළ නොහැකි වන අමිල වූ දීමනාවක්. ඇදහිල්ලේ සැබෑකම නැමැති ත්‍යාගය ඉබේටම ඔබ සතු වන්නේ නැහැ. ඔබ විශ්වාස කළ යුතුයි. ඔබට ඇදහිල්ල තිබිය යුතුයි.
අලුත් ගිවිසුමෙන් ප්‍රධාන කරුණු 3ක් පමණක් අදට අපි අරගෙන බලමු. සැබෑ වූ ඇදහිල්ල සඳහා පළමුවෙන්ම ඔබ සුබ ආරංචිය දැනගත යුතුයි. රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයෙහි පාවුල්තුමා පවසන්නේ සුබ ආරංචිය ඇසීමෙන් ඇදහිල්ල පැමිණෙන බවයි. පණිවිඩය ඇසෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ වචනය තුලින්. නුඹලා ලොව මුළුල්ලේ ගොස් සියලු ජනතාවට සුබ ආරංචිය දේශනා කරපල්ලා යයි ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ පැවසුවේ මෙන්න මේ නිසයි. මාර්ක් 16:15. දෙවනුව නම් සුබ ආරංචිය අසා තිබීම පමණක්ම මදි. ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන ආකාරයෙන්ම එය අප පිළිගත යුතුයි. පළමුවෙන් තමයි සුබ ආරංචිය ඇසීම, එය විශ්වාස කිරීම, දෙවනුව එය පිළිගැනීම. දැන් ඇදහිීම නම් සත්‍යය සමග මනස සම්බන්ධ වීමක් කියලා පෙන්눔 කරනවා. මාගේ වචන අසා මා එවූ තනන් වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබෙන බව තිබෙනවා. ඔහු විනිශ්චයට පත් නොවී මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටී කියා ක්‍රිස්තුස් වහන්සේ පැවසුවේ යොහන් 5:24. බොහෝ දෙනෙක් මෙම සත්‍යතාවය ළඟ නතරවීම ඉතාමත්ම කනගාටුදායක කරුණක්. දැන් තුන්වෙනි කාරණාව. දැන් කාරණා දෙකම මතකයිනේ. පළමුව සුබ ආරංචිය ඇසීම, දෙවනුව එය පිළිගැනීම. දැන් තුන්වෙනි එක හරිම වැදගත්. මෙම සත්‍යතාවයට ඔබ කීකරු වන්නට ඕන. මතකද දැන්? පළමුවෙන්ම සුබ ආරංචිය ඇසීම, දෙවනුව පිළිගැනීම, තුන්වෙනි එක ඒ සුබ ආරංචිය ඔබ ඇසූ සුබ ආරංචියට ඔබ පිළිගත් සුබ ආරංචියට කීකරු විය යුතුයි. රෝමයෙහි වූ කිතුණුවන්ට එය පාවුල්තුමා මතක් කර දුන්නේ මෙන්න මෙහෙමයි. උන්වහන්සේ නිසාද, උන්වහන්සේගේ නාමය නිසාද සියලු ජාතීන් අතරෙහි ඇදහීමෙන් කීකරුකමට පැමිණවීම පිණිස උන්වහන්සේගේ අනුග්‍රහයත් ප්‍රේරිතකමත් ලැබීමුව කියයි. රෝම 1:6. යුදා වංශයේ අයට පාවුල්තුමා මෙහෙම කියලා තිබෙනවා. නුඹලා විනාශ වන්නේ සුබ ආරංචියට කීකරු නොවූ නිසයි කියලා රෝම 10:21 වෙනි පදයේ පෙන්눔 කරනවා. සත්‍යයට කීකරු නොවන ලෙස නුඹලාට බාධා කළේ කවුද කියලා ගලාතියේ සභාවේ අයගෙන් අහනවා සුදු පාවුලුතුමා ගලාති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයෙන්. ඊ타මත්ම සරල ලෙස සුභාරංචියට කීකරු වීමයි කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන ආකාරයටම තම කැමැත්ත, තමන්ගේ ජීවිතයේ මුළු කැමැත්ත සත්‍යයට කැප කරලා බාර දෙන එකයි. ඔබත් මාත් පෞකාරයන් බැවින් ව්‍යවස්ථාව අපට අපව මරණීය දඬුවමට බාර දීලා තිබෙනවා. අපට තෝරා ගැනීමක් නම් නැහැ කොහෙත්ම. මැරෙන්නටම ඕන. මොනවටද මේ ව්‍යවස්ථාවේ නීතිය අනුව අපි මරණීය දණ්ඩනය ලැබිය යුතුම තිබෙනවා. නමුත් අපට ක්‍රිස්තුස් වහන්සේ තුල මැරෙන්නට තීරණය කරන්නට පුළුවන්. වසර 2000කට පමණ පෙර සිදු වූ උන්වහන්සේගේ මරණයට අද අපට අප වෙනුවෙන් තෝරා ගන්නට පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේ සොහොනේ නතර නොවූ නිසා අපට ඔබට බලාපොරොත්තුවක් අද තිබෙනවා. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටලා ආවා. ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන්ව නසින්නට ඔබ තෝරාගත්තොත් එහෙමනම් ඔබට නැවත ජීවනයේ නැගිටීමක් නම් සිදුවන්නේ නැහැ. මක්නිසාද පාපයේ කුලිය නම් මරණයයි ජීවනයෙන් සමුගැනීමක් වෙනවා මේක. කිතුණුවෙක් වුවත් නොවුවත් ඔබ මරණයට පත්විය යුතුයි. නමුත් එය සතපීමක් හා සමානයි. මක්නිසාද මින්මතු නැවත අවදිවීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. 1 කොරින්ති පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ ඉඳන් 23 වෙනි පදයේ දක්වා සුදු පාවුලතුමා ලස්සනට පැහැදිලි කරලා දීලා තිබෙනවා. ඔබ මෙම මිදීමේ පුදුමාකාර සුභාරංචිය එපා නොකරන පිණිස මාගේ යාඥාවයි විදේශීකයා බෞතිස්මය ඉල්ලා සිටි අතර පිලිප් ගෝලයා ඔහුගෙන් අසා සිටියේ නුඹ කියවන දේ නුඹට වැටහෙනවාද කියයි. ක්‍රියා 8:30.
යේසුස් වහන්සේ අනකලේ ලොව සැමතැනම ගොස් සුභ ආරංචි පනිවිඩය ප්‍රකාශ කරපල්ලාය කියලයි. විශ්වාස කර අදහන්නා වූ සෑම දෙනාම ගලවන්නු ලබන්නේය කියලත් කිව්ව. මාක් සුභාරංචි 16 පරිච්ඡේදයේ 15-16. ඉහත කිව්වා වූ නියමය ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් මිදීමේ ත්‍යාගය පිළිගත් මොහොතේම සුභ ආරංචිය අදහාගෙන පිළිගෙන කීකරුවන සෑම දෙනාටම ඔබ ඇතුළුව එහි අයිතීන් වන සියලුම ආශිර්වාද ඔබගේ ජීවිතයට අයිති වෙනවා. එපිස පොතේ 3 ඉඳන් 6ට එහෙම කියනවා. අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් සුද්ධව නොකලල්ව සිටින පිණිස ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබව තෝරාගත් ලෙස අප තෝරාගත් ලෙසම උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළ සේක. තමන් වහන්සේගේ කරුණාවේ මහිමයේ ප්‍රශංසාව සඳහා තමන් වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන පුත්‍රයන් වීමට අප පෙරම නියම කරලා තිබෙනවා. පාවුලුතුමා කියා සිටින්නේ ක්‍රිස්තුස් වහන්සේ නිසා අපට සමාදානය ලැබීම ගැන පමණක් නොවෙයි, යහපත් ක්‍රියා සඳහාද උන්වහන්සේ තුළ අපව මැවූ බවත් ඒ යහපත් ක්‍රියා කලින් සූදානම් කළ බවත්ය. එපිස 2:10. ඇදහිල්ලේ සැබෑ වූ ධර්මිෂ්ඨ කරනු ලැබීමෙන් අප වෙත ගෙන එන්නේ දෙවිඳුන් සමග සාමයත් සදාතාන ජීවිතයේ බලාපොරොත්තුවත් පමණක් නොවෙයි, ශුද්ධාත්මයානන්ට අප තුළ ජීවත්වන්ට හැකිවන පිණිස අපගේ ජීවිත අරමුණු සියල්ලෙහිම ඇතිවන වෙනස්වීමකුත් සමගින් ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන යහපත් ක්‍රියාවල ජීවිතයක් පටන්ගෙන දේව වචනයට ප්‍රේමනීය කීකරුවීමකෙන් යුත් ගැලවීමේ ඵලදරන තත්වයටද පත්වීමේ අත්දැකීමද ඔබ ලබනවා. පණිවිඩයේ සුභ ආරංචිය නම් මුළු මහත් මිනිස් ප්‍රජාවටම ගැලවීම සඳහා දෙවියන් වහන්සේ තම පුත්‍රයාණන්ව එවූ බවයි. ප්‍රශ්නය නම් ගැලවෙන පිණිස මා කුමක් කළ යුතුද යන්නයි. පිළිතුර තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්න, එවිට නුඹ ගැලවෙන්නේය. ව්‍යවස්ථාවේ වරදට පත්කිරීමෙන් මිදී ක්‍රිස්තුස් වහන්සේට ඔබ තුළ ජීවත්වන්නට ඉඩ දෙන්න. එවිට බලාපොරොත්තුවේ මහිමය වන ක්‍රිස්තුස් වහන්සේව ලෝකයා විසයෙන් ඔබ තුළ දකිනවා ඇත. මතක තබාගන්න, පළමුවෙන්ම සුභ ආරංචිය දැනගත යුතුයි. සුභාරංචිය ඇසීමෙන් දැනගන්නට පුළුවන්, ඇදහිල්ලෙන්නේ එතකොටයි. දෙවනුව මේ අහපු සුභාරංචිය පිළිගත යුතුයි. තුන්වෙනුව ඒ සුභාරංචියට කීකරුවිය යුතුයි. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මෙය ඔබ උදෙසා මගේ ඉල්ලීමයි. ඔබ ජේසුස් වහන්සේට බාර වී සුභාරංචිය තුළ ජීවිතය ආශිර්වාද කරගන්න. ආමෙන්. අපි යාඥා කරමු. ජේසුස් වහන්සේ, ඔබ වහන්සේ අති ප්‍රේමනීය ජේසුස් වහන්සේ, ඔබ වහන්සේ මෙච්චර සරල සුභාරංචියේ පණිවිඩය අපට දීලා තිබෙන බව අපි මෙතෙක් කල් ඉගෙනගෙන සිටියේ නැහැ. ඔබ වහන්සේගේ සුභ ආරංචිය මට පාපයට සමාව තිබෙන බවයි. ඒ ඔබ වහන්සේ තුල පමණයි. ජේසුස් සමිඳුනි, ඔබ වහන්සේ තුල, ඔබ වහන්සේගේ කුරුසියේ යාගය තුලින් දුන්නා වූ පාප සමාව තුල ඔබ වහන්සේගේ දරුවන්ට මේ සිත සකස් කරලා ඒක අසන්නටත්, ඒක විශ්වාස කරන්නටත්, ඒ අනුව ජීවත් වන්නටත් ඔබ වහන්සේගේ ශුද්ධාත්ම බලය තුලින් අපට කරුණාව ලබා දෙන්න. මම ඔබ වහන්සේට බාර වෙන්නේ ජේසුස් සමිඳානන්ගේ නාමයෙන්ය. ආමේන්. සත්‍ය ඔබ නිදහස් කරන්නේ යෙසායා 8:31.
මේ සත්‍ය සොයමින් ඔබ අද සිටින්නේද? එසේනම් ඔබට අපගේ සේවයෙන් පිදෙන නොමිලේ බයිබල් පාඩම් මාලාවට අදම ඇතුල්වන්න. මෙන්න අපගේ ලිපිනය ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තු වෙ හඬ තැපැල් පෙට්ටිය 9 කොළඹ 3. මෙතරම් ප්‍රේම උනේ මුළු ලොවටම එපාවුමා ඇයි ඔබ හට ඕනේ උනේ ඇයි ඒසුනේ මානිසා මෙතරම් ඉතින් අසන්නනි අපි ඔබේ විසින් දැන් සමගන්න වෙලාව ඇවිල්ලා තියෙන අපි ඔබට අදත් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක රැඳී සිටමින් මේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව. හෙටත් අපි සුපුරුදු වෙලාවටම ඔබගේ නිවසට ගොඩ වදින්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද ලැබුවා මේ දවස සාමයෙන් සතුටින් පිරිවාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හෙටත් ඔබ හමු වෙන්නට බලාපොරොත්තු වෙන්න. අපගේ වැඩසටහන පිළිබඳව ඔබගේ යම්කිසි ප්‍රතිචාරයක් තියෙනවා නම් මා කලින් කිව්වා විදිහටම අපට ලියන්න, අපට කියන්න, අපට කතා කරන්නට පුළුවන්. අන්තර්ජාලයේ ගොස් අන්තර්ජාලය තුලින් අපගේ වැඩසටහන වලට සම්බන්ධ වෙන්නට ඔබට අවකාශය ලැබලා දීලා තියෙන්නේ. හොඳයි. හෙටත් හමු වෙන්නට බලාපොරොත්තු වෙන්න. අදත් මට උදව් කර අයගේ නම් ටිකක් සඳහන් කරත් හොඳයි කියලා හිතෙනවා. මැනික් ප්‍රනාන්දු, ඒ වගේම සැන්ඩ්‍රා. මෙතෙක් වෙලා ඔබත් එක්ක කතා කරමින් සිටි මම වර්නන් ජෙරෝම් ඔබගේ නිවසින් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. ආයුබෝවන්. ජේසු පිහිටයි. අපි හෙටත් හමු වෙමු.